අද අපි ඉගෙන ගන්නේ normal bra size 28 කොටස් 5 බ්‍රෂියර් එක. මේකෙදී අපි අද ඉගෙන ගන්නවා කප් එකක් මහන්නේ කොහොමද කියලා. කප් එකක් මහනකොට මේ තියෙන්නේ කප් එකේ පහළ කොටස, මේ තියෙන්නේ ඉහළ කොටස. ඉහළ කොටසේ මෙතන අත්කට තියෙනවා. අත්කට මාක් කරලා තියෙනවා H කියලා. සයිඩ් එක S කියලා තියෙනවා. පහළ D, ඉහළ U, ඉදිරිපස F. මේකෙත් ඒ වගේ S D U F කියලා තියෙනවා. අපි දැන් මේ බ්‍රෂියර් එකක් මහනකොට කප් එක මහන්න පටන් ගන්න ඕනේ. මේ ලකුණු කරලා තියෙන F එකේ ඉඳලා මේ දෙකේ මේ ලකුණු කරලා තියෙනවා. F එකේ ඉඳලා තමයි මහන්න පටන් ගන්න ඕන. අනිත් එක මතක තියාගන්න මේක මහනකොට මේකේ මහන්න ඕනේ මේ ඉහළ කොටසේ ඩවුන් එකත් පහළ කොටසේ අප් එකත් එකට තියලා තමයි මහන්න ඕන. අපි බලමු කොහොමද ඒක මහන්නේ කියලා. මේ ඉහළ කොටසේ අත්කට කියන්නේ කප් එකේ ඉහළ, මේ පහළ මේක තමයි ඩවුන් එක. එතකොට ඉහළ කොටසේ D එකයි පහළ කොටසේ U එකයි එකට තියලා මෙන්න මෙහෙම දෙපැත්තට තියන්න ඕන. ඉහළ කොටස මැදි කරලා පහළ කොටසේ කොටස් දෙක මේ විදිහට එකට තියලා F එකේ ඉඳලා S එක පැත්තට අඟල් කාලට මහගෙන යන්න ඕනේ. අපි බලමු දැන් කොහොමද මහන්නේ කියලා. මේ විදිහට ලස්සනට කොටස් හතරම එක ගානට තියාගන්න. මෙතනින් ටැග් කරන්න. ඊට පස්සේ මේ විදිහට අඟල් කාලට මහගෙන යන්න. මේ කර්ව් එක ලස්සනට හරවලා ගන්න. එතකොට තමයි කප් එක ලස්සනට හැඩට එන්නේ. ඔය විදිහට ගන්න. අනිත් කප් එකත් බලාගන්න මේ විදිහටම කියලා දෙනවා. මේ ඉහළ කප් එක මේ වගේ කොටස් දෙකම අරගෙන පහළ කප් එකේ කොටස් දෙක මේ විදිහට දෙපැත්තට තියලා F එකේ ඉඳලා S එක පැත්තට අඟල් කාලට මහගෙන යනවා. ඉහළ කොටසේ D එකයි පහළ කොටසේ U එකයි එකට තියලා අඟල් කාලට මහගෙන යන්න. F එකේ ඉඳලා S එක පැත්තට. අපි බලමු දැන් කප් එක කොහොමද නැහිලා තියෙන්නේ කියලා. මෙන්න බලන්න මේ size 28 මෙන්න බලන්න අපි මේ විදිහට කප් එකක් මහගත්තා. දැන් මතක තියාගන්න මේ කප් එක මහනකොට මෙතන මේ පැත්තේ ඉඳලා හරි මේ පැත්තේ ඉඳලා හරි කමන්නේ ගොඩාක් පුංචි අවුට්ලයින් එකක් දාන්න ඕනේ. මෙන්න කප් එක යටින් නීප් වෙන්නත් ඕනේ, උඩින් නීප් වෙන්නත් ඕනේ. දෙපැත්තට මෙහෙම ඇදලා අවුට්ලයින් එක දාන්න. ඔයගොල්ලන්ට මේ බ්‍රෂියර් ඉගෙන ගන්න එකෙන් ලොකු ආදායමක් හොයන්න පුළුවන්. මේක ඇත්තටම අත්‍යවශ්‍යම දෙයක් නේ කාන්තාවකට. ඒ නිසා මේකට වෙළඳපොලේ හොඳ මාකට් එකක් ඉල්ලුමක් තියෙනවා. අපි ප්‍රමිතියට මහණ විදිය උගන්වනවා. ඔයගොල්ලෝ පුරුදු වෙලා ඔයාලට මාසෙකට රුපියල් 50000ක විතර ආදායමක් හොයාගන්න පුළුවන්. මේක හොඳට ලස්සනට කරගෙන ගියොත්. ඔන්න බලන්න දැන් අපි කප් දෙක මෙහුවා. මෙන්න කප් එක. මෙන්න මේ පැත්ත. මේ අනිත් කප් එක මේ විදිහට ඉගෙන ගන්න. කිසිම මෙවුම් පිළිබඳව ඒ කියන්නේ බ්‍රෂියර් එකක් මහලා නැහැ කවදාකවත් දන්නේ නැහැ කියලා හිතන්න එපා. මැෂින් එකේ වැඩ කරගන්න දන්නවනම් ඒ ඇති. අනිත් දේවල් අපි බොහොම ලස්සනට පිළිවෙලට කියලා දෙන්නම්. දැන් මේ අත්කට කියලා මම කිව්වා. දැන් මේ බ්‍රෂියර් එකේ මෙන්න මේ විදිහට මේ දෙපැත්තට අත්කට එන්න මේ විදිහට කප් දෙක හදාගන්න. ඊට පස්සේ අපි ඊළඟ පාඩමෙන් කියලා දෙනවා මේකට යෝක් එකක් හදාගන්නේ කොහොමද කියලා. අදට මේ පාඩම ඉවරයි. අපි ඊළඟ දවසේ ආයේ මුණ ගැහෙමු.